අයිබෝන් දුවේ පුතේ අපි ඔන්න මේ මීඩියා කෙටසටහන් YouTube නාලිකාවෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න හදන්නේ මේ බහුවර්ණ වලට වැඩි ලකුණු ගනිමු පාඩම් මාලාවේ තවත් එක් වීඩියෝවක් ලෙස. එතකොට අපි සාකච්ඡා කරන්නේ අද 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේ පාඩම් ප්‍රශ්න 25ක් මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඊට පස්සේ තවත් වීඩියෝ එකකින් ඉතුරු ප්‍රශ්න 25 සාකච්ඡා කරලා ඔබට මේ සමස්ත ප්‍රශ්න පත්‍රය වීඩියෝ දෙකකින් ලබා දෙන්න තමයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව දැන් විභාගෙට බොහොම සුළු කාලයයි තියෙන්නේ මේ 2026 අපොස උසස් පෙළ විභාගයට. නිල වශයෙන් හෙට විභාගය ආරම්භ වෙනවා. ඉතින් අපි ඔබට මේ හයියක් වෙන්න, ඔබට සවියක් වෙන්න තමයි, ඔබට ශක්තියක් වෙන්න තමයි මේ පාඩම් මාලාව අපහු අද දවසේ ආරම්භ කරන්න හිතුවේ. අපි ප්‍රශ්න පත්‍රයට යොමු වෙමු. 2024 අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රය තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තමයි මම අද තෝරගන්නේ කියලා මම කලිනුත් කිව්වා. ඒ අනුව මම ඔබට කියා දෙනවා මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමන් බහුවර්ණ වලට කොහොමද වැඩි ලකුණු සංඛ්‍යාවක් ගන්න ඒකට භාවිතා කළ හැකි උපක්‍රම තියෙනවා පුතේ. අපේ කලින් වීඩියෝස් වලත් මම මේවා කියලා දීලා තියෙනවා. ඉතින් අද ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන ගමනුත් මම ඔබට මේ උපක්‍රම ටික කියා දෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලකුණු 50න් 50ම ගන්න කොහොමද ඔබ මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපිය යුත්තේ එහෙමත් නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තෝරා ගත යුත්තේ කියන කාරණය සම්බන්ධයෙන්. එතකොට අපි ප්‍රශ්න සාකච්ඡා කරගෙන යමු. මම මූලිකව පළවෙනි ප්‍රශ්නෙට තමයි ඉස්සෙල්ලම අවධානය යොමු කරන්නේ. මම හැමදාමත් කියනවා පුතා බහුවර්ණ වල ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඔබට වෙනම අංක සහිත අංක මත කතිරයක් යෙදිය හැකි කොලයක් ලැබෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ඔබට පිළිතුර සොයා ගැනීම සඳහා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයනේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න කියවගෙන යනකොට මේ ප්‍රශ්නවල තියෙන වඩා වැදගත් තැන්වලට යටින් ඉරක් ගහන්න කියලා මම හැමදාම කියනවා. එතකොට ඔබට මේ පිළිතුර වැඩිපුර මතුවෙලා පේන්න ගන්න. හරි? ඒ නිසා ඔන්න බලමු අපි කොහොමද මේ උපක්‍රම භාවිතා කරමින් පේපර් එක හරියට කරගෙන යන්නේ කියලා. ඔන්න අපි පළවෙනි ප්‍රශ්නට අවධානය යොමු කරනවා. sannivedana ක්‍රියාවලිය මූලික වශයෙන් සමන්විත වන්නේ. sannivedana ක්‍රියාවලියක් මූලික වශයෙන් සමන්විත වන්නේ මොනවාගෙන්ද කියලා තමයි පුතේ ප්‍රශ්නේ අහන්නේ. හරි? sannivedana ක්‍රියාවලියක මූලිකව තියෙන්නේ සංකේත කියලා අපි දන්නවා. ඒ කියන්නේ sannivedana ක්‍රියාවලියක් හැදෙන්නේ ඒ හුවමාරු වීම සඳහා සංදේශයක් තිබිය යුතුයි. සංවේදකයා හා ග්‍රාහකයා අතර හුවමාරු වෙන්න සංදේශයක් තිබිය යුතුයි. ඒ සංදේශය මූලිකව සමන්විත වෙන්නේ පුතේ සංකේත වලින් කියලා ඔබ දන්නවා. අපි දෙවෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරනවා සංවේදකයාගේ අදහස් හා හැඟීම් සංදේශ බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය. මේ sannivedana ක්‍රියාවලියක් ඇතුලේ sannivedakaගේ භූමිකාව, sannivedakaගේ වගකීම ගැන තමයි ඔබෙන් මේ ප්‍රශ්නය අහන්නේ. ඔබට මේ ප්‍රශ්නය යොමු කරන්නේ sannivedana ක්‍රියාවලියක් තුළ sannivedakaගේ භූමිකාව තමයිනේ පණිවිඩය සකස් කරන එක. මේ පණිවිඩය සකස් කිරීමට අදාළ යෙදුම තමයි ඔබ පහත පිළිතුරු වලින් තෝරාගත යුත්තේ. එතකොට අපි දන්නවා sannivedakaya පණිවිඩය සකස් කිරීමේ ක්‍රියාවලිය ආකීතකරණය කියලා අපි හඳුන ගන්න බව. විකේතකරණය කියන්නේ පුතේ ග්‍රාහකයාගේ භූමිකාව. එහෙමත් නැත්නම් ග්‍රාහකයාගේ වගකීම තමයි අර sannivedakaya සංඥා සංකේත පාදකව හදලා දෙන සංදේශය අර්ථකථනය කර ගැනීම. හරි? ඊළඟට එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට අපි යොමු වෙනවා තිරපිටපත් රචකයෙකු තම අත්දැකීම් ඇසුරින් සිදු කරන නිර්මාණයකදී දක්නට ලැබෙන sannivedana වර්ගය. තමන්ගේ අත්දැකීම් ඇසුරින් කරන නිර්මාණයක තියෙන sannivedana වර්ගය අහන්න. sannivedana වර්ග නොවන පිළිතුරු ඔක්කොම මම අයින් කරනවා. පහළ තියෙනවා ලිඛිත කියන්නේ sannivedana ස්වරූපනේ පුතා. නිර්මාණාත්මක කියන එකත් අපිට අයින් කරන්න පුළුවන්. ඉතුරු පිළිතුරු තුනේ අපි පිළිතුරක් තෝරද්දී අන්තර්වර්ති පුද්ගල sannivedanaනේ තමන්ගේ අත්දැකීම් පාදකව සිදු කරන sannivedanaya කියලා කියන්නේ sannivedana වර්ගය කියන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නට මම යොමු වෙනවා sannivedanaya හා එය සිදුවන වටපිටාව. sannivedanaya සිදුවන වටපිටාව හා sannivedanaya අතර තියෙන සම්බන්ධය. උත්තර ටික දිහා බැලුවම ඔන්න මට පේනවා
දීලා තියෙන පිළිතුරු දීලා තියෙන්නේ sannivedanaya ආවේනික ගුණාංග. අපි 7ක් ඉගෙන ගන්න ඕනේ පුතේ. දැන් මතක් කරලා බලන්න ඔයාලට 7ම මතකද කියලා. අපි මේකට කියනවා sannivedanaya පොදු ගති ලක්ෂණ කියලා. sannivedanaya ස්වභාවය කියලාත් කියන්නේ ඕකටම තමයි. හරි? එතකොට sannivedanaya ස්වභාවය පොදු ගති ලක්ෂණ ආවේනික ගුණාංග 7න් 5ක් තමයි ඔබට පිළිතුරු ලෙස දීලා තියෙන්නේ. එහෙනම් ඊට අදාළව අපි වටපිටාව ගැන කතා කරන්නේ පුතා sannivedanaya සන්දර්භානුගතය කියලා. උත්තරේ අංක 4. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අපි යොමු වෙනවා පස්වෙනි ප්‍රශ්නයට දුරකථනය හා ටෙලිග්‍රාෆ් තාක්ෂණයේ වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වුණේ මොකක්ද කියලා අහනවා. ප්‍රශ්න මේ උත්තර ටික දිහා බැලුවම පේනවා ජනමාධ්‍ය දීලා තියෙන පිළිතුරු ලෙස විද්‍යුත් පුවත්පත නෑ. හරි ඔක්කොම ජනමාධ්‍ය. හරි විද්‍යුත් පුවත්පත කියන්නේ මේ තාක්ෂණික දියුණුව සංවේදන තාක්ෂණයේ දියුණුව හින්දා පුවත්පතේ සිදු වෙනසක්. එතකොට මූලිකව දුරකථනයයි ටෙලිග්‍රාෆ් තාක්ෂණයයි වර්ධනය නිසා බිහි වුණු මාධ්‍ය අපි දන්නවා පුතා ගුවන් විදුලිය කියලා නේද? හරි ඊළඟට අන්තර්ක්‍රියාකාරී sannivedanayක යෙදීම වඩාත් පහසු වන්නේ කියන්නේ sannivedakaya ග්‍රාහකයා හොඳින් ප්‍රතිචාර දක්වමින් sannivedanaya කිරීම පහසු කොතනද කියලා අහනවා. අන්තර්පුද්ගල sannivedanaya නේ. ඔයාලට මතකද? ඕකට පුද්ගලාන්තර sannivedanaya කියලාත් කියනවා පුතේ. පුද්ගලයන් දෙදෙනෙකු හා කීප දෙනෙකු අතර සිදුවන sannivedanaya. ඊළඟට 7 වෙනි ප්‍රශ්නට අපි යොමු වෙනවා ෆෙඩරල් sannivedana කොමිසම ගැන කතා කරන්නේ නියාමනය පාඩමනේ මාධ්‍ය නියාමනය පාඩමින් හැදෙන ප්‍රශ්නයක්. හරි චුට්ටක් ප්‍රශ්න කියවනකොට ටක් ගාලා ඔලුවට දාගන්න මේ ප්‍රශ්නේ හැදෙන පාඩම මොකද්ද? ඔබට මතක් වෙන්න ඕන දැන්. ඔබ පාඩම් 12ම ඉගෙනගෙනනේ ඉන්නේ. හොඳට පාඩම් කරලා ඉන්නේ. හරිම විශ්වාසයෙන් මේ වැඩේ කරන්න. ඔබට මේ වැඩේ කරන්න හොඳටම පුළුවන්. හොඳ හැකියාවක් තියෙනවා. හරි මම 2020 ඉඳන් 2023 වෙනකම් කොම MCQ papers බහුවර්ණ papers ටික පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික සාකච්ඡා කරලා වීඩියෝස් මේකේ දාලා තියෙනවා. ඒ ඔක්කොම වීඩියෝස් වල අදාළ පිළිතුර තෝරා ගැනීමට අදාළ උපක්‍රම කියලා දීලා තියෙනවා. ඉතින් විභාගයට කලින් මේ වීඩියෝස් ටික ඔක්කොම ඔයා බලන්න. හරි? එතකොට ඒ බලලා මේක හොඳට පුහුණු වෙලා යන්න පුතේ. බහුවර්ණ පේපර් එකට 50ම ගන්න ඕන. මොකද ඔබට ප්‍රශ්නෙත් එක්ක පිළිතුරු දීලා තියෙනවා. ඔබ පිළිතුරට නිවැරදිව ඉරක් ගහගත්තොත්, නිවැරදිව ඔබ පිළිතුර ලකුණු කළොත්, හරි පිළිතුරු අංකය නිවැරදිව ලකුණු කරොත් ඔබට මේ ලකුණු 50ම අතේ තියෙන ලකුණු 50ක් ලෙස තමයි මම කියන්නේ MCQ පේපර් එකේ. හරි ලියන පේපර් එකේදී එහෙම නැත්නම් සෙකන්ඩ් පේපර් එකේදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි ලියලා පිළිතුරු ලියලා ලකුණු උපයා ගන්න ඕනේ. මේකේ නම් පුතේ ප්‍රශ්නත් දීලා තියෙනවා උත්තරත් දීලා තියෙනවා. ඔබ දක්ෂ වෙන්න ඕනේ මේකේ ලකුණු 50ම ලබා ගන්නට. හරි එතකොට තමයි ඔබට මේ ඉහළ සාමාර්ථයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ විභාගයේදී. බලන්න ෆෙඩරල් sannivedana කොමිසම කියන්නේ මොකක් කියලාද අපි ඉගෙන ගත්තේ. ඒක ඇමරිකානු මාධ්‍ය නියාමන ආයතනයක්. මේ කොමිෂන් සභාව මේ කොමිසම ඇමරිකානු මාධ්‍ය නියාමන ආයතනයක් කියලා තමයි පුතා අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි ඊළඟට අපි යමු වෙනවා පුතේ 8 වෙනි ප්‍රශ්නෙට ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනක්. ඔන්න මං ඉරි අඳිනවා මං ඒක නැවත නැවත කියන්නේ නෑ ඔබට පේනවා. ඔබට තිරේ දිස්සෙනවා. මම ප්‍රශ්න කියවන ගමන් ප්‍රශ්නෙට යටින් ඉරක් ගහනවා. ඉරක් අඳිනවා. ගුවන් විදුලි මාධ්‍ය වැඩසටහනකදී වැඩිම අවධානය යොමු වන පාර්ශවය. පාර්ශවය කුමක්ද කියලා අහන්නේ පුතේ. ගුවන් විදුලි මාධ්‍යයේදී අපි කතා කරනවා ග්‍රාහක කේන්ද්‍රීය sannivedanayak සිද්ධ වෙන්නේ. ග්‍රාහකයා තමයි ප්‍රමුඛ ස්ථානයේ ඉන්නේ. ග්‍රාහකයාගේ පරිකල්පන හැකියාව මත තමයි sannivedanaya ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පිළිතුර එහෙනම් 4 වෙනි පිළිතුර තමයි මේකට අපි සලකුණු කරන්නේ. ඊළඟට පුතේ 9 වෙනි ප්‍රශ්නේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරමින් නිශ්චිත කාලවකවානුවකදී එකට බැඳ අඛණ්ඩව ඔන්න ඔතන තමයි පිළිතුර හසු වෙන්නේ පුතේ. පල්ලෙහා තියෙනවා ඔක්කොම මුද්‍රිත මාධ්‍ය ගණයට දාන්න පුළුවන් ඒවා තමයි තියෙන්නේ පිළිතුරු වල. එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ඇතුළත් කරලා එකට බැඳ ප්‍රකාශයට පත් කරනවා කියලා අපි ඉගෙන ගන්න පුතේ සංගරා. ඔබට මතක නම් සංගරාවලට වාර ප්‍රකාශන කියලාත් අපි කියනවා. ඒ යෙදුමත් අපි සංගරා සඳහා භාවිතා කරනවා පර්යාය පදයක් එනම් සමාන පදයක් ලෙස. ජනමාධ්‍ය තොරතුරු වල දැකිය හැකි වඩාත් කැපී පෙනෙන ගුණාංගය. ජනමාධ්‍ය තොරතුරු වල කැපී පෙනෙන ගුණාංගය මොකද්ද?
අපිට ජනමාධ්‍ය වලින් ලැබෙන්නේ පුතේ දෛනික තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලින වෙමින් දෛනික තොරතුරු තමයි අපිට ජනමාධ්‍ය හරහා ලැබෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ බලන්න තොරතුරු ගබඩා කර සංරක්ෂණය කිරීමට පදනම සකස් වෙන්නේ කොහෙන්ද කියලා අහනවා. අපි දන්නවා මිනිසා sannivedanaya කරන්න ටිකින් ටික විවිධ ක්‍රම හොයාගද්දි භාෂාවක් ගොඩනගා ගන්නවා. ඉතින් භාෂාව ලේඛනගත කරන්න පටන් ගත්තාම තමයි පුතේ එයාට මේ තොරතුරු එතෙක් Taman මුඛ පරම්පරාගතව අරගෙන ආපු තොරතුරු සංරක්ෂණය කරන්න අවශ්‍ය පදනම ලැබෙන්නේ. මේ ප්‍රශ්න පුතේ ඔයාලට මෙන්න මේ මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් සමග කියන පිළිතුරත් එක්ක ගැටෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම අර කියපු විදිහට පදනම සකස් වෙන තැන කියන යෙදුම යටින් ඔබ ඉරක් ඇඳගත්තොත් ඔබට ලේඛනයේ ආරම්භය කියන පිළිතුර නිකම්ම සනිටුහන් වෙනවා. හරි? ඊළඟට 12 වෙනි ප්‍රශ්නෙට අපි යමු වෙනවා ජනමාධ්‍ය මගින් ඉදිරිපත් වන තොරතුරු පිළිබඳ තීරණ ගනු ලබන්නේ. ජනමාධ්‍ය වලින් ඉදිරිපත් වෙන තොරතුරු ගැන තීරණ ගන්නේ කවුද කියලා අහනවා පුතේ. කවුද තීරණ ගන්නේ ජනමාධ්‍ය තොරතුරු වල? දොරටු පාලකයෝ තමයි තීරණ ගන්නේ. අපි මේක ඉගෙන ගන්නවා පුතා හබ්බාකෘතිය කියන කොටසෙදි. මතකයි නේද පුතේ? එතකොට 13 වෙනි ප්‍රශ්නට අපි යමු වෙනවා මහජන සම්බන්ධතා යනු යහපත් සිතින් යුතුව මානව සදාචාර සම්පන්න භාවය. මේ අහන්නේ මහජන සම්බන්ධතා නිර්වචන වලින්. නේද? ඔබ දැන් විභාගයට ඔන්න මෙන්න ඉන්නේ නිර්වචන අන්තිම මොහොතේ පාඩම් කරන්න ඕන කියලානේ අපේ දරුවෝ තියාගෙන ඉන්නේ. ඉතින් දැන් නම් පාඩම් කරලා තියෙන්න ඕන මේවා. හරි? එතකොට 13 වෙනි ප්‍රශ්නේ මහජන සම්බන්ධතා වලට අදාළ මේ නිර්වචන ඉදිරිපත් කළේ පුතේ ඔබට මතකයි චාල්ස් ප්ලැකාඩ් කියන විද්වතා විසින් බව. ඊළඟට පහත අදහස් සලකන්න. මෙවැනි ප්‍රශ්නයක් දැක්කහම මම කලින් වීඩියෝස් වලත් කියලා දීලා තියෙනවා. මේ ප්‍රකාශ ටික කියවන්න කලින් අපි කියවනවා ප්‍රශ්නේ. ඉහත අදහස් අතරින් ඵලදායී කතන sannivedanayට වඩාත් අදාළ වන්නේ. පිළිතුරු දිහා බැලුවහම අපිට පේනවා පුතේ ප්‍රකාශ හතරක් උඩ තිබ්බට ප්‍රකාශ දෙකක් තමයි අදාළ වෙන්නේ ඵලදායී කතන sannivedanaya කෙරෙහි. ඔය අවබෝධය තියාගෙන තමයි අපි යන්නේ ප්‍රකාශ ටික කියවලා බලන්න. ග්‍රාහකයාට අනුව වචන තෝරගන්න ඕන උනේ. ග්‍රාහකයාට අනුව වචන තෝරගන්න එපානේ. අවධානයෙන් සවන් දීම සිදු කළ හැකිය. ඒක ග්‍රාහකයාගේ කැලලක් එක්කනේ එන්නේ. ඒක එතකොට එතනදි ගන්න බෑ. නිර්වාචක sannivedanaya භාවිතා කරන්න පුළුවන් පුතා ඵලදායකතන sannivedanayට. හරිනේ. ඊළඟ එක බලන්නෙත් නෑ මම. ඒ වුණාට කොකටත් සලකලා බලමුකෝ නිශ්චිත දූරාවලිය ගැන කතා කරද්දී පුතා අපි දූරාවලිය කතා කරන්නේ විධිමත් sannivedanaya, ජන sannivedanaya වගේ ක්‍රියාවලීන් තුල. එහෙනම් 14ට පිළිතුරු පුතා A හා C සටහන් වෙන දෙවැනි පිළිතුර මම තෝරගන්නවා. ඊළඟ මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ ඥාන ව්‍යුහ ගොඩ නැගෙන්නේ. ඥාන ව්‍යුහ හැදෙන්නේ කොහොමද කියලා අහන්නේ පුතේ. මාධ්‍ය සාක්ෂරතාවය ඔයාලා දන්නවා. තෙවදෑරුම් සිද්ධාන්ත තියෙනවා. ස්වපතය ඥාන ව්‍යුහ කුසලතා නේද? ස්වපතය ඥාන ව්‍යුහ කුසලතා. ස්වකේන්ද්‍රය කියලාත් කියනවා ස්වපතයට. එතකොට ස්වකේන්ද්‍රය ක්‍රියාත්මක වන ආකාර දෙකක් තියෙනවා සවිඥානික සහ අවිඥානික කියලා මතකයි නේද? එතකොට මේ මාධ්‍ය සාක්ෂරතාවයට අදාළ ඥාන ව්‍යුහ මූලිකව ගොඩ නැගෙන්නේ පුතේ පුද්ගලයාට මාධ්‍ය හරහා ලැබෙන සංදේශවල ඇතුළත් තොරතුරු පාදකව තෝරාගත් තොරතුරු සමූහයක් තමයි අපි ඥාන ව්‍යුහ ලෙස අපේ මනස තුල තැන්පත් කරගන්නේ. අපි 16 වෙනි ප්‍රශ්නයට යමු වෙමු. භවභෝග ආරක්ෂා කර ගැනීම අපල උපද්‍රව වලින් වැළකීම විනෝදාස්වාදය ලබා දීම වැනි කරුණු අරමුණු කරගත් සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රමයක් වන්නේ කියලා අහනවා පුතේ. මේ ඇත්තටම ගැමි නාටක වලට හරි අදාළ කොටසෙන් තමයි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. අපි ගැමි නාටක විෂය නිර්දේශය ඇතුලේ 3ක් සාකච්ඡා කරන 3ක් පිළිබඳව ගැමි නාටක 3ක් පිළිබඳව කෝලම් සොකරි හා රූකඩ. එතකොට මෙතනදී පිළිතුර ලෙස අපි ගන්නේ සොකරි නාට්‍ය කියන එක. ඔබට මතක නම් කෝලම් නාටක තමයි වෙස්මුණු නාටක කියලාත් හඳුන්වන්නේ. මම පුළුවන් තරම් දැනුම ඔබට මතක් කරලා දෙන්න උත්සාහ කරනවා. අමතර දැනුමත් මේ වීඩියෝ එක කරන ගම. ඊළඟට 17 වෙනි ප්‍රශ්නයට අපි යමු වෙනවා වර්තමානයේ යමෙකුට අන්තර්ජාලය මගින්
පුවත්පත් කියවීම, ගුවන්විදුලිය ශ්‍රවණය කිරීම, රූපවාහිනී චිත්‍රපට නැරඹීමට අවස්ථාව හිමි වෙලා තියෙනවා. මේ සංකල්පය අපි හඳුන්වන්නේ මොකක් කියලාද පුතේ? මාධ්‍ය අபிසාරිතාව කියලා. මාධ්‍ය ප්‍රවණතා පාඩමේ අපි පැහැදිලිව විධිමත්ව මේ සංකල්පය ගැන සාකච්ඡා කරනවා. කලින් 12 වසරේ පාඩම් වලත් මේ සංකල්පය නාම මාත්‍රිකව විෂය නිර්දේශය තුල හමු වෙනවා. හැබැයි ප්‍රවණතා පාඩමේදී අපි මාධ්‍ය අபிසාරිතාවය කියන සංකල්පය විශේෂයෙන් සාකච්ඡා කරනවා. ඔබට මතකයි නේද? ඊළඟට Many Voices One World වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහනවා. හරිම ලේසි ප්‍රශ්න. ඉතින් පුංචි දරුවොත් ලියයි මේවට උත්තර. ඔබට බැරි වෙන්න හේතුවක් නැහැ. අවුරුදු 2ක් මේ විෂය ඉගෙන ගත්තට පස්සේ එතකොට Many Voices One World කෘතියට අනුව ජනමාධ්‍ය කාර්යභාරයේ කොටස් 4යි කියලා අපි ඉගෙන ගන්නවා 4 වෙනි පාඩමේදී. මේ වාර්තාව ඉදිරිපත් කළේ කවුද පුතා? යුනෙස්කෝ සංවිධානය විසින්. ඊළඟට 19 වෙනි ප්‍රශ්නයට අපි යොමු වෙනවා. මාධ්‍ය සාක්ෂරතාව යනු බහුමාන සහිත සංකල්පයක ඊට අයත් ප්‍රධාන මාන. තොරතුරු මාන නේද පුතේ මේ අහන්නේ? තොරතුරු මාන අපි 4ක් ඉගෙන ගන්නවා. ඒ 4 තමයි ඔබ පිළිතුරු ලෙස තෝරාගත යුතු වන්නේ. බලන්න මම අදාළ නැති තොරතුරු මාන තියෙන පිළිතුරු කපනවා. ඉස්සෙල්ලා කපා හරිනවා. දේශපාලනික මාන කියලා එකක් අපි කතා කරන්නේ නැහැ නේ පුතා. පෞද්ගලික, අන්තර්ක්‍රියාකාරී. මෙතන දේශපාලනික පෞද්ගලික තියෙනවා. අන්තර්ක්‍රියාකාරී පෞද්ගලික තියෙනවා. මේන් පිළිතුර ඉතුරු වෙනවා සංජානන, චිත්තවේගී, සෞන්දර්යාත්මක හා සදාචාරාත්මක මානයි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය ගැන මොනවා හරි තමයි උත්තරේ ලෙස තෝරන්න ඕනේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අපි දන්නවා. ඒකට ඍජු නෛතික බැඳීමක් නැහැනේ පුතේ නේද? භාෂණයේ ප්‍රකාශනයේ නිදහස් හිමිකම ගැන විතරක් නෙමෙයි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය කතා කරන්නේ. හරි? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල පුරවැසියන්ට අදාළ වූවක් විතරක් නෙවෙයි ඒක. පළවෙනි ලෝක යුද්ධයේ අත්දැකීම් වල ප්‍රතිඵලයක් විදිහට පමණක් නෙවෙයි මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය බිහි වෙන්නේ. එහෙනම් බොහෝ රටවල් වල මූලික අයිතිවාසිකම් සඳහා පදනම සකස් කරපු ලියවිල්ල විදිහට තමයි අපි 5 වෙනි පිළිතුර තෝරනවා 20 වෙනි ප්‍රශ්නයට පිළිතුර ලෙස. 21 වෙනි ප්‍රශ්නයට යමු වෙන්නේ. නවමාධ්‍ය හා සමාජ මාධ්‍යයට විශේෂිත කාර්යභාරය පුතා. නවමාධ්‍ය සමාජ මාධ්‍යයට විශේෂිත වූ කාර්යයන් තමයි අහන්නේ. පිළිතුරු දීලා තියෙනවා. ජනමාධ්‍යයේ විශේෂිත කාර්යනුත් ඕක ඇතුළට දාලා තියෙනවා. ජනමාධ්‍ය සමාජ මාධ්‍යයේ කාර්යයන් ඇතුලේ ඔය තොරතුරු සම්පාදනය, විනෝදාස්වාදය ඒවත් තියෙනවා. ජනමාධ්‍ය කාර්යභාරයන් ලෙස අපි හඳුනගන්න කාර්යනුත් තියෙනවා පුතේ. හැබැයි මෙන්න මේ විශේෂිත කාර්යයන් කියන කොටස හයිලයිට් කරගත්තාම ඒක යටින් ඉරක් ගහලා ඒක විශේෂ කරලා ගත්තාම ඔයාට පේනවා ජනමාධ්‍ය නවමාධ්‍ය සමාජ මාධ්‍යයේ තියෙන විශේෂිතම කාර්යය තමයි පුතා විකල්ප මණ්ඩපයක් ලෙස ක්‍රියා කිරීම සහ පුද්ගලයන් අතර සම්බන්ධතා ගොඩනැගීම කියන කාර්යයන් දෙක. 21ට උත්තරේ අංක 3 මම තෝරගන්නවා. 22 වෙනි ප්‍රශ්නේ. සිනමාව සමග සැසඳීමේදී රූපවාහිනියට විශේෂිත ලක්ෂණ. පුතේ මේ වගේ ප්‍රශ්නයක් ඇහුවාම ඔබෙන් අහන්නේ රූපවාහිනියට විශේෂිත ලක්ෂණ. කියන්නේ රූපවාහිනී මාධ්‍ය විශේෂ ලක්ෂණයක් තමයි ඔබ පිළිතුර ලෙස තෝරන්න ඕනේ. හරි? එතකොට කලා මාධ්‍යයක් කිව්වහම අපි දන්නවා ඒක සිනමාව අපි ඉගෙන ගන්නෙම සිනමාව ගැන. සිනමාව කලා මාධ්‍යයක්. රූපවාහිනිය තාක්ෂණික මාධ්‍යයක් කියලා නේද? රූපවාහිනිය පොදු මාධ්‍යයක් කියන එක තමයි පුතේ උත්තරේ. රූපවාහිනිය පොදුවේ පණිවිඩ විසුරුවා හරින පොදු ග්‍රාහකත්වයක් ඉලක්ක කරගෙන පොදු ග්‍රාහක ශේෂ්ත්‍රයක් ඉලක්ක කරගෙන පණිවිඩ විසුරුවා හරින මාධ්‍යයක් බව අපි දන්නවා. එතකොට රූපවාහිනියේ විශේෂිත ලක්ෂණය තමයි සිනමාව හා සසඳනකොට පොදු මාධ්‍යයක් වීම. ඊළඟට 23 වෙනි ප්‍රශ්නේ. සමකාලීන ජනප්‍රිය සංස්කෘතිය තුළ රූපවාහිනී මාධ්‍යෙන් වඩාත් අවධානය යොමු කරන්නේ. අපි දන්නවා ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ හරසුන් නිර්මාණ තමයි ග්‍රාහකගත කරන්නේ. හරසුන් නිර්මාණ තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. ඒවා පරිහරණය කරන්න පුළුවන් ඕන තැනක ඉඳලා තැනක් නොතැනක් නැහැ. ජනප්‍රිය සංස්කෘතියේ එන දේවල්. එතකොට රූපවාහිනී මාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය තුළ වැඩි අවධානයක් යොමු කරන්නේ පුතේ මේ පරිභෝජනීය ආකර්ෂණය ගැන. හරි? පරිභෝජනීය ආකර්ෂණය ගැන තමයි මේ වැඩි අවධානයක් යොමු කරන්නේ. මේ ප්‍රශ්නේ බලන්න 24 වෙනි ප්‍රශ්නේ පුතා.
මාධ්‍ය විසින් මවනු ලබන මායාව හා යථාර්ථය හඳුනා ගැනීමට අවශ්‍ය ඥානය අපි ඒකට කියන්නේ මොකක් කියලාද පුතේ? මාධ්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ. නේද? මාධ්‍යවලින් පණිවිඩ නිවැරදිව අර්ථකථනය කර ගැනීමට ඇති හැකියාව අපි මාධ්‍ය සාක්ෂරතාවය කියලා හඳුන ගන්නවා. ඔන්න මේ වීඩියෝ එකෙන් කතා කරන අවසාන ප්‍රශ්නය තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ. ප්‍රශ්නාංක 25. අපේ කාලේ නම් ඔය එක එක ජනමාධ්‍යයන්ගෙන් කියන ඒවට වඩා අපි දැනුම ලබා ගත්තේ අපේ මුතුන් මිත්තන්ගෙන් කියලා 100 කිව්වලු අපේ කාලේ. ඔහු සඳහන් කරන්නේ ජන විශ්වාස, ජන ප්‍රවාද, ජනශ්‍රුති, පුරාණෝක්ති, ජන කතා. මොකද පුතේ උත්තරේ? මේ පිළිතුරු පහම නිවැරදි කියලා ඔබට හිතෙනවා ඇති. හැබැයි අපි කුලකයක් ඇඳලා ඒක ඇතුළට පිළිතුරු 4ක් දාලා එළියෙන් අපිට ලියන්න පුළුවන් ජනශ්‍රුතිය කියලා. ජනශ්‍රුතිය කොටස් ජන විශ්වාස, ජන ප්‍රවාද, පුරාණෝක්ති, ජන කතා මේවා ඔක්කොම තියෙන්නේ පුතේ. එතකොට ජන විශ්වාස අංක 1, ජන ප්‍රවාද අංක 2, පුරාණෝක්ති අංක 4, ජන කතා අංක 5 මේ ඔක්කොම තියෙන්නේ ජනශ්‍රුතිය කියන මේ මූලික දැනුම් සම්භාරය ඇතුලේ. අපි කියන්නේ දැනුම් සම්භාරයක්, ඥාන සම්භාරයක් කියලා අපි ජනශ්‍රුතිය ගැන ඉගෙන ගන්න. එතකොට ජනශ්‍රුතිය තමයි ඔයාලා පිළිතුර ලෙස තෝරාගත යුත්තේ 25 වෙනි ප්‍රශ්නයට. මම අද මේ වීඩියෝ එකෙන් 2024 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සංවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 26 ඉඳන් 50 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඉතින් පාඩම් කරන්න විභාගයට තියෙන්නේ තව බොහෝම ටික දවසයි. ඔබට විභාගය පහසු කරවන්න මීඩියා කෙටිසටහන් YouTube නාලිකාවෙන් අත්වලක් වෙන්න තමයි අද දවසේ මේ වීඩියෝ එක මම කළේ. හොඳින් පාඩම් කරන්න. ඉතා ඉක්මනින් අනිත් වීඩියෝ එකත් මම ගේන්නම්. ගිහින් එන්නම් පුතේ. අයබෝවන්.